හෙලෝ ගයිස් ඉතින් හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි කරන්නේ අපේ මේ මොකද්ද learn box from beginning series එකේ එපිසෝඩ් එක. ඉතින් මම ඔයාලට පේනවා ඇති ගේම් එකක් ඕපන් කරලා තියෙනවා Terraria කියලා. සුපර් ගේම් එකක්. codes learning වලට කරන්න පුළුවන් remix එකක් තමයි දැන් අද මම කරන්න යන්නේ. ඉතින් අපි motion ඉගෙන ගත්තා. ඒවයේ තිබ්බා මේ variables කියන જાතිය. මේ රවුමට ඊට එහා පැත්තේ කොටුවක් තියෙන ඒවට අපි variables කියලා කියනවා. මම හිතන්නේ මම කියලා දුන්න විදිහට ඔයාලට මේවා වැඩිපුර තේරෙන්නේ නැතුව ඇති. තව මම එදා කියලා දුන්නා loops වලත් variables තියෙනවා. sounds වල එකයි events වල නැහැ. controls මම කියලා දුන්නේ නැහැ. අද අපිට තියෙන්නේ controls. ඒ වුණාට කලින් තියෙන ඒවා හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අද මම variables ටික කරනවා. ඔයාලට පේනවා ඇති දැන් මෙතන මේ variables කියන එකේ තේරුම තමයි ඉංග්‍රීසියට අනුව a number that can change. ඒ කියන්නේ දැන් උන් අපේ health එක කියමුකෝ game එකක. අන්නේ health එක සමහර වෙලාවට අපේ full තියෙන්න පුළුවන්. කියන්නකෝ 10/10 10න් 10. එතකොට 10න් 5 වෙන්නත් පුළුවන්. එතකොට ඒක වෙනස් වෙනවා. එතකොට ඒ වගේ එකකට අපි හදනවා variable එකක්. එතකොට variable කියන්නේ නැති ඒවට අපි කියනවා constant value එකක් කියලා. ඒවට අපි variables හදන්නේ නැහැ. ඉතින් අද මේකේ මම විනාඩි 5ක් මේ game එක play කරනවා. ඉතින් play කරලා ඔයාලට variables ගැන නැහැ. අද විනාඩි 10න් මම මෙන්න මේක play කරන්න හිතනවා. play කරලා variables ගැන පොඩ්ඩක් කියලා දෙන්න ඕන අද. මෙතන තියෙන මේවා කොහොමද වෙනස් වෙන්නේ කියලා. මේ තියෙන්නේ දැන් අතන තියෙන variables නා අලුත් එකක් ඕපන් කරත් ඒ වගේම තියෙනවා. ඒත් අපි හදන game එකේ තියෙනවානේ ඔය variables value. ඒවා measure කරන්න අපි ගන්නවා variables. අපිට අලුත් variable එකක් create කරන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකේ මම මේකේ මේ variable එක වෙනස් වෙන්නේ මේක උනහම කියන එක කියලා දීලා හොඳට variable ගැන කියන්න හිතන් තමයි ඉන්නේ. ඉතින් ප්‍රධාන අරමුණ තමයි controls වලට යන්න කලින් ඇයි මම දැක්කා control pass කරපුවම sensings වල variables ගොඩ තියෙනවා. එතකොට ඒවා ඔක්කොම එකපාර කියලා දෙන්න අමාරුයි. මේ 아무තු ඒවත් තියෙනවා. ඉතින් මම හිතුවා අද මෙන්න මේ Terraria කියන එක play කරලා ඔයාලට පෙන්නන්න. එහෙනම් අපි යමු game එකට. මුලින්ම අපිට මෙන්න මෙහෙම දෙකක් පෙන්නනවා. ඔයාලටත් මම අනිවාර්යෙන් කියන්නේ මේක මේ mobile නම් බෑ මම හිතන්නේ. ඔයාලා PC එකක් තියෙනවා නම් laptop එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මේක දාන්න මේකේ C inside කරලා තොරතුරු අධ්‍යක්ෂණය කරන්න. මේක අප්ඩේට් කරන්න ඉතා සුදුසු පහසු ගේම් එකක් කියලා මම හිතනවා. අනිත් එක ඇඩ්වාන්ස් වෙන්න අපිට හොඳයි. මෙතන මේ ස්ක්‍රැච් කියන්නේ අපි මැරුණාම ලූට් එතන වැටෙන්නේ නැහැ අපි එත් එක තියෙනවා. ක්‍රියේටිව් ඔක්කොම තියෙනවා. ක්ලාසික් කාසි විතරක් ඩ්‍රොප් වෙනවා. කාසි කියන්නේ මොනවද කියලා පස්සේ කියන්න. ඔක්කොම තියෙන බඩු ටික ඩ්‍රොප් වෙනවා. මීඩියම් කෝ හાર્ඩ් කෝ අපි ආයි ඉපදෙන්නේ නැහැ. ගර්ල් ද බොයි ද කියන එක මෙතනින් හෙව් හැකි. මම දැන්ට බොයි දානවා. තියෙන්නේ normal මේ expected ඒ කියන්නේ easy normal hard තුන තමයි මේ තියෙන්නේ සරලව. ඒ damage එක ඔයාලට ඕන නම් දැන් කියව ගන්න. මේ තියෙන්නේ corruption ඒ කියන්නේ world එකක්. මේ තියෙන්නේ crimson ඒ කියන්නේ world එකක්. මේ දෙකම යක්කු ඉන්න worlds අපේ එකේ තියෙන. ඕන්න අපිට ඒවා නැති කරන්නත් පුළුවන්. යක්කු ඉන්න world දෙකෙන් එකයි තේරෙයි. crimson එක ගොඩක් අමාරුයි. ඒත් ඒකේ mobsලා ගොඩක් ඉන්නවා. ඉන්නම crimson තුන. world size එක මම හිතනවා size එක medium වගේ තියෙන්න ඕන. මේකට දාමු. මම load වෙනකම් මේක පොඩ්ඩක් cut කරනවා. size එක medium හින්දා ගොඩක් වෙලා යයි. ඕකේ. අද අපි මේක full මම වෙලාව තියෙන වෙලාවකට paper minecraft එක ගෙනාවා
ඉන්නවා. මෙයාට අපිට ගහන්න බෑ. අපිට ඊයක් උඩ ඔබලා මෙයාට ගිය හැකි. මෙයා ඉන්න සෙලර් කෙනෙක්. මෙයා අපිට මෙව්ව දෙනවා. කියන්නේ මෙහෙමයි. දැන් ගහක් කපුවාම අනිවාර්යෙන් තව ගහක් හිටවන්න ඕන මේකේ. එහෙම නැත්නම් අපිට හොයාගන්න බැරි වෙනවා මොනවද වෙන්නේ. ගස් වල උඩාන වෙනවා. හරි. හරිනේ. දැක්කනේ. දැක්කා. ආයි හිතෙනවා නම් මික්ස් කරන්න. දුවන්න. එනවනේ ක්‍රීම්සන් එක ගොඩක්. ඒ පොඩ්ඩයි යන්නේ යාළුවා. එන පොඩ්ඩයි. ඒ මම මෙයා රට නවත්තලා ආයෙ ඕකේ නම් දැන් කොහොමද කරලා කිව්වා. ඒ ගහන්න ඉන්න මා දෙතුන් පාරක් මෙන්න මෙතන තියෙන අපේ ලූට් චෙස්ට් එකක්. මේ චෙස්ට් අපිට කොහෙවත් කඩාගෙන ගෙනියන්න බෑ. ඉතින් මම හිතනවා මේ හරියම ගයක් හදනවා නම් බලන්න. ඩංගල් ගහක් කපා ගමු මේ හරිය එක. මේ එනවනේ જાතිය. මේ જાතිය තමයි අපිට ගස් පැල කරන්නේ. දැන් අපි මෙතන ගහක් කැපුවානේ. ඒතකොට ගහක් හිටවන්න ඕන. නැත්නම් අපිට අනාගතයේදී මුඩ නැති වෙනවා. ඒක තමයි මුඩ නැති වුණා මෙයාට සල්ලි දීලා මෙයාට ගන්න පුළුවන්. අපි බලමු. මුලින්ම අපි අරන් ගත්ත ගමන් මයින්ක්‍රාෆ්ට් එකේ ක්‍රාෆ්ටිං ටේබල් එකක් හදනවා වගේ මේක වර්ක් බෙන්ච් එකක් හදන්න. ඇත්තටම මේක මේ සුපිරි සිමියුලේෂන් ගේම් එකක්. මේක කරේදී මම ක්‍රියේටිව් ඉක්මනට වර්ල්ඩ් එකක් ක්‍රියේට් කරලා ඔයාලට මේකේ තියෙන බඩු ටිකක් පෙන්නනවා. හරි ක්‍රියේටිව් ඇවිල්ලා ඊයක් උඩපුවාම මේ පැත්තෙන් පෙන්නන්නේ බඩු. ඔයාලට පේන ඇති දැන් මම ගොඩක් තියෙනවා. හරියට මේ මයින්ක්‍රාෆ්ට් එකට වඩා එන මැටීරියල්ස් ගොඩක් තියෙනවා. මේකේ මැටීරියල්ස් වල සෝඩ් තියෙනවා, ෂොට්ගන් තියෙනවා, ගන්ස් ගොඩක් තියෙනවා, ලේසර් තුවක්කු තියෙනවා. තව වට්ටක් වලින්ම බඩු ගොඩක් තියෙනවා. Gold pickets තියෙනවා. ස්ට්‍රක්චර්ස් තියෙනවා. water bucket තියෙනවා. bottomless water. මේ දෙකේ වෙනස මොකක්ද? අරකේ වැඩි මේකේ අඩුයි මම හිතන්නේ. එහෙනම් අපි මේක ප්ලේ කරන එක නවත්තලා variables ගැන පොඩ්ඩක් කතා වෙමු. ඊටු ටික අපි හෙට කතා වෙමු. ඔව් දැන් මේකේ ඔයාලා දකින්න ඇති හෙල්ත් එක එක වෙලාවට වෙනස් වෙනවා. ඒ වගේම මම ඔයාලට කියන්නම් කියලා අමතක වෙච්ච පොඩි දේකුත් තියෙනවා. කිව්වද කියලා හරියට මතක නැහැ. මම මෙන්න මේ බ්ලොක් දෙකේ වෙනස බලනවා කියලා කිව්වනේ. දැන් අද සීරීස් එකේ ඒක මම කරනවා. ඕම් පොප් කියන එකේ වෙනස අපි මේක එක දිගටම රන් වෙන්න කියලායි දාන්නේ. ඔන්න. මේක අපිට මෙහෙම කරන්න බෑ. ඒ හින්දා අපි ටිකක් දිග සද්දයක් මේක වගේ එකක් ගමුකෝ. දැන් අපි මේ සද්දේ ප්ලේ වෙන්න කියලා දැම්මොත් එක දිගට මේක ප්ලේ වෙනවා. ඒත් අරක ප්ලේ ඒ සද්දේ මුලින්ම ප්ලේ වෙලා ඉවර වුණාම තමයි ආයෙ ඒක ප්ලේ වෙන්නේ. ඒත් මේකේ ඔන්න අපි දාමු මේක බ්ලූම් ක්ලවුඩ්. එක දිගටම පටන් ගෙනලා අවසානයක් නැතුව ප්ලේ වෙනවා. ඒ ඉන්න මෙතනින් වෙයිට් එකක් කියන්නේ. හරි ඒක ගැන කියලා දුන්නා. හරි. Is turbo wrap true? මේකට turbo wrap extensions පාවිච්චි කරලා තියෙනවද? my box වලත් මුකුත් නැහැ. ඇත්තට මේක ටිකක් අමුතුයි. හරි.
ඉතින් අපි දැන් අද පොඩ්ඩක් හෙල්ත් එක ගැන මේකේ කතා වෙමු. මං හිතුවේවත් නැති විදිහට අද මේක ඉවර කරන්න පුළුවන් වෙයි. මං හිතුවට වඩා භයානක එකක් මේකේ තියෙනවානේ. මම මේක කලින් බැලුවෙත් නෑ. බ්ලඩ් මූන්. ඒ කියන්නේ ඒක එච්චර කතා වෙන්නේ නැතුව ඉමු අපි. ඕකේ. එනමීස් කියලා ඉන්නවා. එනමීස් 0. මේ eye of IDX. ඒ වගේම අද හෙල්ත් එක ගැන අපි කියන්නේ tool එක. දැන් අපි යූස් කරන tool එකේ ID එක ඔයාලා ඔන්න අපි සාමාන්‍යයෙන් ගේම් එකක් හදද්දි භාවිතා කරනවා මේ වචන වගේ මේ වලට පේන්න තියෙන ඉන්වෙන්ටරි කැලලට hotbar කියනවා. ඕපන් කරපුවම තියෙන එකනේ ඉන්වෙන්ටරි කැලල තියෙනවා. ඉතින් hotbar එකේ තියෙන 1 කියන්නේ 1 සිලෙක්ට් වෙලා තියෙන්නේ මේ 2 3 4 5 6 7 8 9 10 ඒ ගාන වෙනස් වෙනවානේ. අන්න ඒ වගේ එකක් තමයි variables කියන්නේ. මම හිතන්නේ ආයේ අපි variable වලට එනවනේ. එතකොට මම ඔයාලට කියලා දෙන්නම් variable එකක් කොහොමද create කරන්න කියලා. අරවා create කරන්න බෑ. එතකොට මේක මේ අපිට costumes තියනවානේ. ඒ costume number එක දැන් 1. ඒක පෙන්වන්න ගන්න එක මේ backdrop numbers ඒ වගේ තියෙනවා. size එක මෙතන තියෙන size එක. ඒක අපිට වෙනස් කරන්න පුළුවන්. ඔය වගේ sound වල volume එක. ඔය ටික තමයි අපිට දැන් අහුවෙලා තියෙන්නේ. ඔය ටිකට ඔය ඇති අපි ආය කරකිලා variables වලට එද්දි ඉතුරු ටික කියලා දෙන්න. ඕකේ. එහෙනම් channel එකට subscribe කරලා නැත්නම් subscribe කරලා තියන්න. මම හිතන්නේ මේ learn from the beginning series එක හැම episode එකක්ම ඔයාලා බලලා ඇති කියලා. බලලා නැත්නම් බලන්න. සමහර ඒවා එකිනෙකට ගැලපෙනවා. එහෙම නැත්නම් ඊළඟ එපිසෝඩ් එක බැලුවට තේරෙන්නේ නැතුව යනවා. ඕකේ. බයි.